ඒ කියන්නේ එකකින් එකයි කියන එක තමයි එදා තේරුනේ. ඒ කියන්නේ ඇහැට රූපේ විතරයි. දැන් කනට. එතකොට ඇහැට දකින්න දේට මේ අපිට ඒ රූපේට ශබ්දයක් මොකුත් නැහැනේ. එතකොට මට නිකන් එකපාරටම මේව වුණා මේ එතකොට කෑම කන්නේ කවුද කියනවා වගේ එකක්. ඒකත් ඇත්තටම නැවතීමක් වගේ එකක්. ඒකත් ලොකු නිකන් මේ බුදුහාමුදුරුවෝ මේකද කිව්වේ කියලා වගේ එහෙම දැනුණා. ඊට පස්සේ දැන් ඔහොම බණ අහගෙන ආවා. ඇවිල්ලා මට හරියටම මේ මාර්තු මං සාමාන්‍යයෙන් හරිම මේ කැමති දෙයක් මේ ඔය හුදකලා වෙලා ඉන්න. ඒ කියන්නේ ඔය අහස දිහා බලාගෙන ඉන්න හැම කැමති කෙනෙක් මම. ඉතින් මං ගොඩක් වෙලාවට ඔහේ ඉන්නවා නිකන් එහෙම. එහෙම ඉන්නකොට දැන් ඔහොම ඉන්නවා. දවසක් හරියටම මේ මාර්තු පළවෙනිදා මේ අවුරුද්දේ මේ මම රෑ නිදාගෙන ගියාම දැන් මට නිකන් තේරුණා මගේ ඇඟම වයිබ්‍රේට් වෙනවා වගේ. මේ ඒ වගේ වයිබ්‍රේට් වෙනවා වගේ තේරිලා ඊට පස්සේ මේ එකපාරට නිකන් මුළු ඇඟෙම එකපාරට ඒ කියන්නේ විශාල මේ නිකන් ගල් පර්වතයක් කඩාගෙන එනවා වගේ ඒ කෝච්චියක පීලි පැන්නාම එන්නේ දඩබඩ ගාලා අර ලොකු විශාල සද්දයක්. ඒ වගේ එකක් එක්ක මට තේරුණා නිකන් රස්නෙත් එක්ක වගේ නිකන් මගේ පපුවයි බඩයි ළඟින් මොනවා හරි එකක් එළියට එනවා වගේ. එහෙම තේරුණා මට. නිකන් පොඩ්ඩක් මාව නිකන් එහෙට මෙහෙට වෙනවා වගේ තේරුණා. ඊට පස්සේ දැන් මට දැන් හොඳටම සිහිය මේ දැන් මම බලන මොකක්ද මේක කියලා. ඒත් මම ඇස් දෙක වහගෙන එහෙමම හිටියා. ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ මට ඊට කලින් මාස දෙකකට කලින් ඉඳලා මට ඇත්තටම මේ හතර පාරකට නිකන් මං නිදා ගන්න ගියාම පපුව නිකන් මේ එකපාරට ගැහෙන්න වගේ ආවා. ඊට පස්සේ මං ඉන්නේ කැනඩාවේ. මේ මම මෙහි ડોක්ටර් කෙනෙක් ළඟට ගිහින් කතා කරා. මේගොල්ලෝ මට ඔය මැෂින් හයි කරා පැය 24 මේ ඒ කියන්නේ හැම ඒවාම චෙක් කරා. ඒගොල්ලෝ කිව්ව මුකුත් නැහැ කියලා ප්‍රශ්නයක්. මට දැන් අරක වුණාට පස්සේ තමයි තේරුනේ ඒ කියන්නේ ඉඳලම වගේ අර මාස ගානක ඉඳලා නිකන් පොඩ ඒ වගේ නිකන් හිටපු ගමන් නිකන් තැනක් වයිබ්‍රේට් වෙනවා. එහෙම එකක් තිබුණා. ඊට පස්සේ හරියටම සති මාර්තු 13 මේ මම නිදාගෙන ඉන්නකොට එකපාරට මට තේරෙනවා දැන් මට ඒ දිගටම අර මේ නිකන් මට ඇඳට යන්න බෑ මේ වයිබ්‍රේට් වෙනවා. නිකන් මං හුදකලා වෙච්ච ගමන් ඇඟ නිකන් වයිබ්‍රේට් වෙනවා. මේ එකපාරටම මේ ඇඟෙන් මේ මං නිදාගෙන ඉඳිද්දි මට තේරුණා මොකක් හරි එකක් වෙනවා වගේ. මං දැක්කා මගේ මූණ. ඒ කියන්නේ මට තේරුනේ මගේ දෙකයි බොඩි එකයි වෙන් වුණා. වෙන් වෙලා ඒ ඇස්ට්‍රල් බොඩි එක හරි එනර්ජි මොකක් හරි ඒකට කියන නම ඒක මේ මගේ මූණ මම දැක්කා. මං නිදාගෙන ඉන්න වැන්දේ. මම දැක්කා. දැකලා ඊට පස්සේ දැන් මේක යනවා නිකන් මේ හෙලිකොප්ටරයක් වගේ උඩ. මේ කියන්නේ හුළඟ මට තේරෙනවා මේ හුළඟ වදිනවා මට සීතල. ඒ වගේම ඊට පස්සේ මෙහෙම ලස්සන නිල් අහසක හඳ පායලා හැබැයි ඒක මේ මම දැක්කපු ඒ කියන්නේ මේ දැන් අපි දකින්න අහස නෙමෙයි ඒක. නිකන් හරිම මේ චිත්‍රයක් වගේ කියන්නත් බෑ. ඒක හරිම අමුතුයි. හරිම ලස්සනයි. හැබැයි මට පොඩ්ඩක්වත් බය නැහැ. මං හරිම සතුටින් ඒක. ඊට පස්සේ මෙහෙම අහස උඩට ගිහිල්ලා ඊළඟට ගියා මේ ආයි ඉර පායලා තියෙනවා. ලස්සන කැලයක් නිකන් ඒකත් හරිම ලස්සනයි. ඒ එහෙම දිගට ගිහිල්ලා ආයි මගේ බොඩි එකට ආවා. මේ ඊට පස්සේ දැන් මට දැන් හරිම නිකන් මං කල්පනා කරා දැන් ඒ කියන්නේ මට ඒ වෙලාවේ මට තේරුනේ මට දැන් හිතා ගන්න බෑ මං කොහෙද ගියේ මොකද්ද උනේ කියලාවත් මට එහෙම මේකක් නැහැ මං ඊට පස්සේ සර්ච් කරන්න ගත්තා ගොඩක් කේවල මේක මොකක්ද කියලා මම හෙව්වා ගොඩක් ඒක මොකක්ද ඒක කියලා එතකොට තමයි මට ගොඩක් කේවල නිකන් එක එක්කෙනා දාලා තිබුණේ ඒ කුණ්ඩලිනී ශක්තිය තමයි ඒක අවදි වෙන එක තමයි ඒකේ මම බලපු ඒ වලින් මට තේරුනේ. ඉතින් මේ මට එතන තේරුණා මහේෂ් මේ ඒ කියන්නේ මේ අපේ බොඩි එකේ ඒ කියන්නේ මේ ඇස්ට්‍රල් බොඩි එක හරිය මේ මගේ මේ ශරීර මේ ඝනකයේ තියෙනකොට එතකොට මට එතන රූප පේනුණා. ශබ්ද ඇහුණා.
මට හුළඟ ඒ ශබ්දය ඇහුණා. එතකොට මගේ ඇඟට ස්පර්ශය යනකොට එතකොට මගේ මේ බොඩි එක ඇඳේ මම දැක්ක මගේ ඇස් දෙකෙන් මගේ ෆස්ට් ටයිම් මම දැක්ක මාව. මේ එතකොට මට එතනදී ඇත්තටම හිතුනේ මේ කයේ ඒ කියන්නේ මේ ඝන කයේ කෙනෙක් නෑ. අරකට එක්ක මේක කනෙක්ට් වුණාම තමයි අපි මේක වැඩ කරන්නේ වගේ එකක් තමයි මට දැනුනේ. ඉතින් මං අර ඔයාගේ නිවන් මාර්ගයත් එක්ක මේක සම්බන්ධයිද මොකක්ද මට අන්න එහෙම කතා කරන්න තමයි වුමනා උනේ. නෑ දැන් මේකේ දැන් නිවන් මාර්ගයත් එක්ක ගත්තාම නම් ඕක ටිකක් අර පොඩ්ඩක් මේ පරස්පරයි හොඳේ. ඒ කියන්නේ මොකද අපි දැන් නිර්වාණ මාර්ගයේදී අපි නිවන කියලා අපි කියන්නේ මේ සිතක් කියලා එකක් මේ මිනිස්සුන්ට තියෙනවා. එතකොට අපි හැමතිස්සෙම කියන්නේ මිනිස්සු කියලා මේ මිනිස්සු පරිහරණය කරන්නේ මේ සිතක් විතරයි. සිතක් කැරෙන්න මිනිස්සුන්ට වෙන කිසිම දෙයක් පරිහරණය කරන්න බෑ. ඒ කියන්නේ සිතක් කියන්නේ මොකද්ද? සකස් කර ගැනීමක්. දැන් සකස් කර ගැනීමක් නැතුව මේ සකස් වීමක් නැතුව කිසිම දෙයක් අත්දකින්න බෑ. දැන් ඔයාට මේ ලෝකේ අත්දකින්න පුළුවන් 4 විදියකට විතරයි. ඒ මොකද්ද? මිනිස්සෙක් විදියට ඔයාට අත්දකින්න පුළුවන් පෙනීමක් විදියට, ඇසීමක් විදියට, දැනීමක් විදියට, සිතීමක් විදියට. හරිද? එතකොට ඒ හතරෙන් විතරයි ඔයාට මේ ලෝකේ අත්දකින්න පුළුවන්. එතකොට ඒ අත්දකින්න පෙනීමක් සිද්ධ වෙන්න හේතු ගොඩක් අවශ්‍ය වෙනවා. දැන් ඔයාට ඇහැක් ඕන වෙනවා, මස් ඇහැක් ඕන වෙනවා. ඊට පස්සේ ආලෝකය ඕන වෙනවා, පේන්න දෙයක් තියෙන්න ඕන වෙනවා. එතකොට ඒ ආලෝකයේ බාධාවක් නැතුව එන්න ඕන වෙනවා. ඔයාට ඔයාගේ ශරීරයට පණ තියෙන්න ඕන වෙනවා. හරිද? එතකොට මොළයට ඒ සිග්නල් ගිහිල්ලා ඒ ඔක්කොම ක්‍රියාවලිය හරියට සිද්ධ වුණොත් විතරයි පෙනීමක් වෙන්නේ. එතන එක හේතුවක් හරි අඩු වුණොත් ඒ පෙනීම කියන එක වෙන්නේ නැහැ. ඒකයි මේක මේ බුද්ධාගම කියන්නේ හේතුඵල ධමයක් කියන්නේ ඒකයි. හේතු ටිකක් හරියට තියෙනකන් විතරයි මේ ඔය පෙනීම කියන ඵලය එන්නේ. ඵලය කියලා කියන්නේ මොකක්ද? ඒක සිත අපි කියන්නේ සිත කියලා කියන්නේ ඒක සකස් වීමක් කියන එක. ඇත්තරම කියන්නේ සිත කියලා දෙයක් නැහැ. හරිද? ඒක චක්කු අපි කියන්නේ ඔය චක්කු විඥානය කියලා කියන්නේ. දැන් විඥානය කියලා කියන්නේ තියෙනවා වගේ පේන නැති දෙයක්. විඥානය කියන්නේ මායාකාරයක් කියලා කියන්නේ. දැන් අපි ඇහැට රූපයක් දැක්කම ඇත්තටම දැන් ඇහැට රූපය දැක්කට ඒක නාම රූප වලින් සකස් කරගන්නනේ අපි ඒක රූපයක් කියලා දකින්නේ සිතෙන්නේ ඇහෙන්නේ මේනේ. එතකොට ඒ දැකීම තියෙන තැනදී ඇත්තටම අපිට එකක් හමු වීමක් නැහැනේ. ඒක ගැන මට තියෙනවා දැන් ඒ කියන්නේ ඇකීම වෙනකොට එතන ශබ්දය විතරයිනේ. එතකොට මේ එතන හඳුනා ගැනීම නම් ඒකට සිතත් එකතු වෙනවනේ. දැන් ඇහිම විදියට ගත්තොතින් ඇත්තටම එතන මොකක්වත්ම අපිට කතා කරන්න බැරි දෙයක් කියන එකත් මට දැනෙලා තිබුණා. ඇත්තටම ওই දේශනා එක ඔයාගේවත් මම අහනවා ගොඩක් ඒ වලිනුත් ගොඩාක් මට සපෝට් වෙලා තියෙනවා. ඒ වගේ මේ එහෙම තේරුමක් මට තියෙනවා. ඒ කියන්නේ මේ එක දෙයකින් මේ ඒ කියන්නේ දැන් අපි හඳුනා ගැනීම ඔක්කොම මේ නාම රූප හරහා සකස් වෙනවා. ඒ වගේම දැන් ඇහැ කිව්වම ඇසෙන් දකීමක් පමණ නම් එතන අපිට මුකුත්ම දෙයක් ගැන කතා කරන්න බෑ නේද කියන එක. අර ඔක්කොම එකට ගැට ගහගෙනනේ අපි කතා කරන්නේ. එතකොට මේ පෙනීම කියන එක සිද්ධ වෙන්නේ හේතු ටිකක් හරියට තිබුණොත් විතරයි. හරිද? එතකොට ඔයාට මට ප්‍රශ්නයක් උනේ ඔයා කියන එක හරි. ඒ වුණාට මට ප්‍රශ්නයක් උනේ දැන් මේ කය කියන එකේ දැන් මට එතනදි තේරුනේ ඉතින් මේ කයේ තියෙන මස් ඇහැ මම නිදි මම උඩ ඒ කියන්නේ මට එතකොට හිතුනේ මොකක් හරි අපේ මොකක්ද ඇස්ට්‍රල් බොඩි හැට මොකක් හරි ඒකටද අපිට පේන්නේ කියන එක. නෑ දැන් ඔයා බලන්න පෙනීම කියන එක පොඩ්ඩක් බලන්න. හරිද? දැන් ඔයාට ඔයා හිතන්නකො මුළු විශ්වයටම තියෙන්නේ ඇහැකුයි පොල් ගහකුයි විතරයි කියලා. හරිද? ඇහැකුයි පොල් ගහකුයි විතරයි. අනිත් ඔක්කොම අතුරු දහන් වෙලා ගිහිල්ලා. හරිද? ඔයා මට කියන්න දැන් ඇහැයි පොල් ගහයි තියෙනවා පොල් ගහ නැති වෙලා යනවා.
කතා කොටින්ම කතා කරන්න බෑ. ඇහැට පෙනීමක් ඒක හඳුනා ගැනීම මොකක්වත් නෑනේ. පෙනීමක් පෙනීමකුත් වෙන්නේ නෑ. නැහනේ. පෙනීමක් වෙන්නේ නැහනේ සරලව. නෑ දෙකම හමු වෙලා නෑ. ඔව් එතකොට දැන් ඇහැට ඇහැ පේන්නේ නැහනේ. ඇහැට බලන්න ඉතුරු වෙලා ඇහැට පොල් තිබුණේ ගහ පේන්නේ නෑ. පොල් ගහට ඇහැ පේන්නේ නෑනේ. ඔව් එතකොට දැන් හිතන්නකෝ දැන් පොල් ගහ නැති වෙලා ගියා. ඊට පස්සේ ඇහැ තියෙනවා මේ පොල් ගහ තියෙනවා ඇහැ නැති වෙලා යනවා. ඒත් පෙනීමක් එතකොටත් පෙනීමක් වෙන්නේ නෑ. ඔව් එතකොට මේ පෙනීමක් සිද්ධ වෙන්න ඒ හේතු දෙක ඕනේ වෙන්නේ අනිවාර්යයෙන්ම. එතකොට ඔයා එතකොට මස් ඇහැක් නැතුව ඔයාව දැක්කා කියන්නේ උඩින් ඉඳන් ඒක අනිවාර්යයෙන්ම සිතක් ඒක. සිතවිල්ලක්. ඔයා මතක තියාගත්ත එකක් ඒක. එක්ක ඔයා සකස් කරගත්ත එකක් ඒක. එක්ක ඔයා මවා ගත්තා ඔයා ඇඳේ මෙන්න මේ විදිහට මම ඉන්නවා මම ඉන්නවා ඇඳේ බුදියගෙන කියලා අපිට අර චිත්‍ර රූප මවා ගන්න පුළුවන්. ඒක මවා ගැනීමක් නෙමෙයි. ඒක මට ඒක මංදා ඒක මට ඒ කියන්නේ ඒක කොටින්ම මවා ගැනීමක් නෙවෙයි. ඒක ඇත්තටම වෙච්ච සිද්ධියක්. මං කල්පනා කරා මේ ජනේලෙ වීදුරුත් තියෙනවා. එතකොට කොහොමද එළියට එහෙම ගියේ කියලා. ඒක ඒ අත්දැකීම මම දන්නේ මම ෆස්ට් ටයිම් ඉතින් මම අහලවත් එහෙම මුකුත් නැහැ. හැබැයි මම මේ ඕක හෙව්වා හැම මේ කියන්නේ මේ හිඩන් ටිකම මේ එයා කිව්වේ කුණ්ඩලිනී ආවදි වෙලා කියලා. මම දන්නේ නැහැ ඒක නයි මම එහෙම භාවනා කරන කෙනෙකුත් නෙමෙයි අත්‍තරම කිව්වොත්. මම ඒ කියන්නේ මම නිකන් අර ඔහේ ඉන්න නිසා එහෙම භාවනා කරන්නෙත් නැහැ. හැබැයි මම මේ කියන්නේ මෛත්‍රී කරන ඒවා එහෙම මට එකම දේ මට මේ නිවන අවබෝධ කරගන්න ඕන කියන තැන මම දැඩිව මේ පනහපු කෙනෙක් ඇත්තටම කිව්වොත් ඒ සම්බන්ධයෙන් ඔය ගොඩක්ම ඒ කියන්නේ ඔය පින් අතේ වැඩවලට එහෙම ගොඩක්ම සම්බන්ධයෙන් මට ඒ කියන්නේ මට මේක අවසන් කරගන්න ඕන කියන තැන දැඩිවම ඉන්න කෙනෙක්. දැන් අර හේතුඵල දහමට අනුව ඔය කියන පෙනීම කොහොමද වෙන්නේ දැන් ඇසකුත් නැත්තම් දැන් ඔයා පාවෙලා ඔයා ගියා නම් උඩට හරිද දැන් ඇහැක් කියන්නේ සාමාන්‍ය ඝනට තියෙන එකක් නේ දැන් පාවෙන්නත් මොනවා හේතු ටිකක් අවශ්‍යයිනේ දැන් හරිද දැන් ඇහැක් පාවෙන්න විදියක් නැහැ ඇත්තටම කිව්වොත් ඒක පාවීමක් නෙවෙයි නිකන් ඔය හෙලිකොප්ටර් එකකින් යන්නේ නිකන් හයියෙන් අන්නේ වගේ එකක්. ඉතින් මේ දැන් අපි කියන්නේ දැන් සිතක්නේ පරිහරණය වෙන්නේ බුද්ධාගමේ හැටියට. සිතක් පරිහරණය වෙනකොට පෙනීම කියලා කියන්නේ ඒක සිතක් ඒක. චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ ඒකට. සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය. විඤ්ඤාණය කියලා කියන්නේ ඒක මොකද මේ හේතු ටික හින්දා වෙන සිද්ධියක් ඒක. හරිද? එතකොට දැන් සිතීම කියන එක වෙන්නේ එයා මොන හරි දෙයක් එතනින් හේතු සකසිලා සකස් වෙච්ච දෙයක් එයා මතක තියාගන්නවා. දැනගැනීමක් විදිහට මතක තියාගෙන මතකේ ගබඩා කරගන්නවා. එතන ගබඩා කරගන්නවා. ඒ ගබඩා කරන ටික තමයි මේ මතක සටහන් තමයි සසර විදිහට මේ පොඩි කාලේ ඉඳන් මම මෙහෙම ආවා මෙහෙම දේවල් මට වුණා. මෙහෙම මේ අත්දැකීම් මට තියෙනවා කියලා මේ මතකයක තමයි ඒ තියෙන්නේ ඔයාගේ කතන්දරේ. ඒ මොකද අර මේ සැකසෙන එක එතන මතක තියාගෙන ලොකු කතන්දරයක් හදාගත්තා. ඒක තමයි ඔයාගේ සසර. දුක තියෙන්නේ ඒ මතකය ඇතුලේ. කාලය තියෙන්නේ මතකය ඇතුලේ. මේ අවකාශය තියෙන්නේ ඒ මතකය ඇතුලේ. එතකොට මේ ඇවිල්ලා මේ ඔයා හදාගත්ත සසරක් තියෙන්නේ මේ දැන් ලෝකය ඔයාගේ විශ්වය ඔයා හදාගත්ත විශ්වය ඔයාගේ ලෝකය. එතකොට මේ මම කියන්නේ මේ කතා කරන මමත් ඇවිල්ලා ඔයා හදපු නිකන් කතන්දරයක් විතරයි. බොරුවක් විතරයි. ඒක හරි මටත් තේරුණා තියෙනවා ඒක. ඒ කියන්නේ දැන් මම මොනවා හරි සිතනවා නම් කරනවා නම් කියනවා නම් ඒක මට හදාගත්ත මගේම ලෝකික තමයි මම මේ ඒකම දැන් මම කාට හරි අපි කියමු තරහක් ගියා කියලා ඒ තරහ අරගන්නව නම් මම ඒක මටම කරගන්න දෙයක් කියන එක මම දන්නවා. මොකද මගේ හිතමනේ ඒ කර්ම සකස් වෙන්නේ කියන එක. ඒක ගැනත් තියෙනවා අවබෝධයක්. මට මේක හරිම ප්‍රශ්නයක්. අරක දැන් මම කියන්නේ නෑනේ කතා කරන්න. දැන් අර අත්දැකීම නෑනේ අපිට කතා කරන්න කෙනෙක්. ඔය අත්දැකීම දැන් තියෙනවනේ ඔය ගත්ත අත්දැකීම. මං කියන්නේ ඔය අත්දැකීම දැන් වැඩක් නෑ. ඔක අතහැරලා දාන්න.
ඒ කියන්නේ දැන් ඕකෙන් නෑ මොකුත් නෑ නෑ. ඔව් අවබෝධයක් සිද්ධ මට වෙලා නැහැ. මට මෙහෙම මට ඒක හරි පුදුම ආ. අත්දැකීමක්. හැබැයි උනාට මට ඒකෙන් දෙයක් නැහැ. මට හිතුණා නිකන් මේ මම මේක කවුරු හරි එක්ක කතා කරන්න ඕනේ. මොකද ඔව්. මේ දන්නේ නැහැනේ මොකක්ද ඔව්. කියන එක. ඉතින් ඒ ඒකෙන් කිසිම කියන්නේ ඇත්තටම මේ අපි YouTubes වලින් ඒකෙන් කිසිම ඒ අත්දැකීම මම වැඩක් නැහැ කියලා කියන්නේ ඒ අත්දැකීමෙන් කිසිම අවබෝධයක් ඔයාට ඇවිල්ලා නැහැ. ඒක නිකන් මායාවක් වගේ තමයි ඒක මට මේ නම් කරන්න කියන්නේ මට කියන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම අවබෝධයක් එන්න ඕනේ. දැන් මේ මොන හරි දෙයක් දැන් අපිට උනේ නිරෝධය කියන එකනේ අපිට අහුනේ. අපි ඒක බල ඉන්නකොට අපිට එකපාර දේවල් අවබෝධ වුණා. එකපාර. ඒක තේරෙන මට පටන් එහෙම ගත්තා. උනේ නැහැ. ඔව්. මට අන්න එහෙම ඒක නැහැ. තමයි මට ඒක තමයි මේ පුදුමයක් විදිහට දැනෙන්න පටන් ගත්තා ලෝකය සම්බන්ධව. මෙච්චර කල් හිතාගෙන හිටපු ලෝකය සම්පූර්ණ අනිත් පැත්ත කන පිට ගහලා. ඒ කියන්නේ මේ අන්තිමට අපි හිතානේ හිටියා නිර්වාණය කියන එක මහා පුදුම දෙයක්. ඒක මේ හරිම අසාමාන්‍ය දෙයක් වෙන්නේ නැති කියලා. අන්තිමට බලපුවම නිර්වාණය කියන එක තමයි මගේ ඇත්තම ස්වභාවය සිතාම සාමාන්‍ය දේ. මායාව කියන එක හරිම පුදුම විදිහට ඒක හරිම ආශ්චර්යයක් විදිහට මායාව කියන එක සැකසෙන එක මේ දැනුණා. හරිද? එතකොට ඒක කොයිතරම් බොරුවක්ද මේක කියන එක. මේ සැකසීම කියන එක. එතකොට එතන ඉඳන් පටන් ගත්තාම මේක ගැලවිලා තේරිලා මේ අවබෝධ වෙවි ප්‍රත්‍යක්ෂ වෙවි යන්න පටන් ගන්නවා. ඒ වගේ වෙලාවක් එනවා. ඒක තමයි හැබැයිම ආශ්චර්යය. දැන් ඕක ඇවිල්ලා නිකන් ඕක ගැන ඉතින් මට එච්චරම මේ ඕකේ අර අවබෝධය පැත්ත නැති නිසා ඒක මට ඉතින් අයින් කරන්න තමයි වෙන්නේ. මොකද ඒකෙන් අර මොකුත් මේ ඇත්ත ස්වභාවය සම්බන්ධයෙන් ඔයාට රියලයිසේෂන් එකක් ඇවිල්ලා නැහැනේ. නිකන් අත්දැකීමක් විතරනේ. මට ඕකේ අත්දැකීමෙදි මට දැනුනේ එකම දේ තමයි මේ බොඩි එක කියන්නේ මේ ඒ කියන්නේ අපි මෙහෙම හිතමුකෝ වාහනයක් ගත්තොත් මේක වාහනේ අර මයින්ඩ් මේ කියන්නේ ස්ට්‍රල් බොඩි හරි මොනවා හරි ඒක රියදුරා කියන එක වගේ තමයි මට තේරුනේ නිකන්. ඒ කියන්නේ දැන් මම කියන්නේ බොඩි එක තියෙනවනේ දැන් ඔයාගේ කය තියෙනවනේ. ඒ කයත් ඔයා අත්දකින්නේ මේ සිතකින්මයි. සිතකින්. එතකොට ඇස්ට්‍රල් බොඩි එකක් කියලා ඔයා එකක් කවුරු හරි කියපු එකක් අහගෙන හරි ඔයා හිතනවා නම් ඒකත් ඔයා සකස් කරගත්තේ නිකන් ඔයාගේ මේ ප්‍රත්‍යක්ෂයෙන් නැති ඒක නිකන් සිත කියන්නේ මායාවක්නේ. දැන් අපි කියන්නේ මුළු ලෝකෙම මුළු චිත්තේන නියති ලෝකෝ කියලානේ කියන්නේ ලෝකෙම චිත්තයක තියෙනවා කියලානේ. සිතවිල්ලක සකස් වෙන ලෝකයක් නෙමේක. සිතක සකස් වෙන ලෝකයක්. එතකොට ඒ ලෝකය සිතක සකස් වෙනවා කියන්නේ ඒක ඒ ලෝකය ඇවිල්ලා මහා බොරුවක් ඒක. ඒකයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ සිද්ධිය මේ මහේෂ් මම කතා කරනවා නම් ඒ සිද්ධිය ගැන මම කතා කරනවා කියන්නේම ඒක මගේ හිතේ තියෙන එකක් කියන එක ඒක ඔව් ඉතින් ඒකත් ඔයාලට මතකේ තියෙනවනේ. මේ මොහොතේ ඔව් ඒක මතක තියෙනවා. ඇත්තටම ඒක නිකන් අර ඒ කියන්නේ ඒක මේ ජීවිතය අහලවත් තිබිච්ච නැති හිතපුවත් නැති දෙයක් වගේ එකක් සිද්ධ වුණා. මේක නිකන් එකපාරට ෂොක් වෙනවා වගේ නිකන් අර තියෙනවනේ මතකයක්. අනේ එහෙම එකක්. මේ මට මුල් දවස්වල ඒක හරියට තිබුණා. මේ කියන්නේ මේ ඇඟට මේ ඒ වගේ වයිබ්‍රේට් වෙන ගතිය ඒව හැම තිබුණා. මේ තව මේ දැන් මම බණ අහගෙන යනකොට ඉතින් මට හිතිච්ච දෙයක් තමයි දැන් මේ ඇහැට දකින්න හැම රූපයකදීම ඇත්තටම හමු නොවීමක් තමයි තියෙන්නේ. කනට ඇහෙන ශබ්දයකත් ඒ වුණාට අපි මේක ඔක්කොම ගැට ගහගෙන අපිට ළමයි ඉන්නවා අපි වැඩ කරන්න ඕනේ හැමදේම කරන්න ඕනනේ. ඉතින් ඒක දැනගෙන වැඩ කරනවා. ඒ වුණාට අර මේ එතකොට මට දැන් වාගේ අර සමහර දේශන තිබ්බ හරීම සරල විදියට කියලා දෙනකොට අර ગેප් එක ගැන මොනවා හරි අර වචන අකුරු කඩ මේ ඒ ગેප් එක ගැන කියනකොටත් මට හිතෙන්නේ අපි ලෝකේ හැම තැනම දුවනවා නිකන් ඒ කියන්නේ නිවීමේ ඉඳගෙන නිවීම හොයන්න පුදුම මහන්සියක් දඟලනවා වගේ හැඟීමක් ආවා මට ඒ වහනකොට ඇත්තටම. ඒ කියන්නේ මේ ඒ වුණාට ඒක ඇත්තටම මම අත්දැකලා නැහැ. මොකද අත්දැකලා නැහැ. ඒවා මේ හැම මොහොතකම මේක අත්දකින්න. ඔයා ඒක මේ වෙලාවෙත් ඔයා ඒක අත්දකින්න හරිද? ඔයා ඒක අතපසු කරනවා කියන්නේ ඔයා ඒක මේ ඔයාට ඒක අර එච්චර මේ ගාණක් නැහැ කියලා කියන්නේ අපි නිකන් අර මේ ඩෝන්කයා කරනවා ඒක.
මේ මිනිස්සු හැමතිස්සෙම ඒක ටච් කරනවා. මොකද මේ මිනිස්සුන්ගේ ඇත්ත ස්වභාවයනේ ඒක. එයාලගේ ඇත්ත ස්වභාවය ඒක එයාලා මේ පැත්තකට දාලා ඉවරලා මේ මායාව කියන එක ලොකු කරන් දගලනවා. ඒකයි මේ ප්‍රශ්නේ මේ වෙලා තියෙන්නේ. දැන් ඔයාට මම කිව්වොත් එහෙම මායාවට ඔයාට මම කිව්වොත් එහෙම ඔයා දැනගත්ත දේවල් දැනගන්න දේවල් සම්පූර්ණයෙන්ම මේ පැත්තකට දාලා හරිද මේ වෙලාවේ මේ මොහොතේ ඉන්න කියලා මේ මොහොතේ සියලුම ඔයා දැනගන්න දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා මේ මොහොතේ මේ ෂණයට එන්න කියලා මේ වර්තමාන මොහොතට එන්න කියලා වර්තමාන මොහොතට එන්න කියන්නේ වර්තමාන මොහොත කියන වචනේත් අයින් කරලා වචන ඔක්කොම අයින් කරනවා කියන්නේ අපි ඒවා නිකන් මේ අර අපි දැකලා තියෙනද අර සමහර මිනිස්සු අපිව ගණන් ගන්න නැතු වුනහම අපි ගණන් ගන්න නැතු ඉන්නේ. අන්න ඒ වගේ ගණන් ගන්න නැතු ඉන්නේ. හරිද? ඒ කියන්නේ මුකුත්ම නැති ස්වභාවයක් වගේ. නෑ එහෙම කියන්නත් බෑ. මුකුත්ම නැති වෙන්නත් තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. තිබ්බ දෙයක් නේ නැති වෙන්නේ ඊට පස්සේ. එහෙම ඒක නිසා කතා කරන්න බෑ නැත්තම්. ඒකයි මේ කියන්නේ එහෙම මුකුත් මේ කමෙන්ට් දෙන්නේ නැහැ. කමෙන්ට් දෙන්නෙම මේ මොකක් හරි එකක් සකස් කරගන්නවයි. ඒකයි මේ කියන්නේ ඔයා මේ කියන්නේ කතන්දර හදන්න එපා. මොකුත් පටන් ගන්න නෑ තාම. පටන් ගන්න එපා කියලා මේ කියන්නේ. මොකද පටන් ගන්න පටන් ගන්න හරි ඉවර කරන්න හරි දේවල් එහෙම දෙයක් මේ වචනෙන් මට කියන්න බෑ. ඒ කියනකොට වචනෙන් කියනකොට අනිවාර්යයෙන්ම මේ දේවල් අන්තවල ගිහිල්ලා හිර වෙනවා. ඒක නිසා මම කියන්නේ තාම කිසි දෙයක් ආරම්භ වෙලා නැහැ. ලෝකය තාම ආරම්භ වෙලා නැහැ. ආරම්භ කරගන්න එපා. ආරම්භ කරගන්නේ මොකද්ද? ඔයාම තමයි මේ වචන දාලා නාම රූප විදිහට ලෝකයක් සකස් කරගන්නේ. ඔයාට ඕනනම් පුළුවන් එහෙම සකස් කරගන්න නැතුව ඒ අර සුපිරිසුදු ස්වභාවයෙන්. ඒ කියන්නේ ඔයා මේ තියෙන්නේ හැමතිස්සෙම දැන් වර්තමාන මොහොතට එන්න කියන්නේ මොකද්ද? වර්තමාන මොහොත කියන්නේ එක පැත්තකින් සිහිය. හරිද? මහා සිහියක් ඒක. එතකොට සිහිය කිව්වහම වර්තමාන මොහොත කිව්වහම හරිද? නිවන කිව්වහම හරිද? ඒවා ලේබල් වෙනවා. දෙයක් බවට පත් වෙනවා. එතකොට මේකේ මොකුත් දෙයක් බවට පත් වුනහම මේක අපිරිසුදු වෙනවා. හරිද? එතකොට ඒ අපිරිසුදු කරන්නේ නැතුව අර මේ සුපිරිසුදු ප්‍රභාෂර ස්වභාවය තියාගන්න නම් මේක නාම රූප කරන්නේ නැතුව නාම රූප කරගන්නෙම ඒක අපිරිසුදු කරන්නමයි. ඒක මේ දෙයක් විදිහට පරිහරණය කරන්න. වැඩ කරන්න බෑ හැබැයි ඒක නැතුව නේද? ඔව් ඒකයි මේ කියන්නේ ලෝකේ වැඩ කරනකොට ලෝකයේ පරිහරණය කරනකොට ඔයා නිරෝධයක් විදිහට ලෝකේ පරිහරණය වෙන්න ඕනේ. ඒකයි පටිච්ච සමුප්පාදේ. ඔව් දැන් ඔයාට තියෙන පටිච්ච සමුප්පාද සමුදයනේ ඔය තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට සකස් වෙන ලෝකයේ නිරෝධයක් සිද්ධ වෙන්නේ ඒවා පටිච්ච සමුප්පන්න විදිහට මේ කතන්දරයක් විදිහට සකස් වෙවි සසරක් හැදිලා තියෙන කතන්දරයක් වගේ මෙහෙම. අර ෆිල්ම් එකක් වගේ හැදිලා තියෙනවා දැන් මතකයක. ඒ වුණාට එහෙම ටයිම් එකක එහෙම එකක් නැහැ. ටයිම් එකක් කාලයක් අවකාශයක් කියලා එකක් නැහැ. එතන දේවල් දැන් ඔයාට දැන් මම පෙන්නන්නම්. ඔයා ඔය පේන මොන හරි කියන්නකෝ මට. මං මෙතන ජනේලෙන් ඈත බලන් ඉන්නේ අපිට දැන් රෑ 12ට 5යි. 12ට. මේ ලයිට්ස් පත්තු වෙනවා පාරේ. පත්තු වෙනවා. තව මොකක් හරි එකක් කියන්න. පේන දෙයක් කියන්න මොනවද? අහස පේනවා. අහස පේනවා. තව මොකක් හරි එකක් කියන්න. ගෙවල් පේනවා ඈත. ගෙවල් පේනවා. දැන් ඔයා කියවනේ ඉස්සලා ලයිට්ස් පේනවා කියලා. හරිද? දැන් එච්චර වෙලා කතා කර හිටියා ඔයාට මට කියන්න ඕන නිසා ඔයා ලයිට් එක දිහා බලලා ඒකට නාම රූප කියන්නේ ලයිට් එක කියන රූපෙට ලයිට් එක කියන නාමය දාලා ඒක මට කිව්වා. කියලා ඉවර වෙලා ඒක අන්න සිතවිල්ලක් විදිහට අන්න ඔයාගේ මතකේ ගබඩා වුණා. හරිද? ඊට පස්සේ ඔයා මේ අර මේ මොකද්ද අහස කියලා කියනකොට අහස දිහා බලලා අහස කියලා කියනකොටම අර ලයිට් එක තිබුණාද එතන? අහසත් එක්ක. තිබුණේ නෑනේ. අහස විතරයි. ඒ මොකද සම්පූර්ණ රූප දෙක වෙනස්නේ. එතකොට අහස කියනකොටම අර ලයිට් එක මේ නැති වෙලා ගියා. ඊට පස්සේ අහස කියලා අර ගෙවල් කියලා කියනකොට අහස ගෙවල් එක අහස තියෙන්නේ නෑනේ. ගෙවල් කියන රූපේ වෙනස්. අහසත් නෑ ලයිට්ුත් නෑ. ඔව් එතකොට ලයිට් එකක් නෑ අහසත් නෑ ඊට පස්සේ ගෙවල්. ඒක හැබැයි මතක තියාගත්තා. ඒ මතක තියාගත්ත එක තමයි මේ කාලයක් විදියට පළවෙනියට මේක දැක්ක දෙවෙනියට මේක දැක්ක තුන්වෙනියට මේක දැක්ක කියලා තියෙන්නේ.
හරිද? මතකයක තියෙන්නේ. ඒ වුණාට ඒ එතන කියන්නේ එතන ඒක මම ඕක ප්‍රැක්ටිස් කරලා තියෙනවා මහේෂ්. දැන් මම ඔයාගේ වැඩසටහන් වල ඔයා ඒ වගේ කියපු එක ඒක මට දැන් ඔයා කියනකොට මට ඒක මතක් වුන්නේ නෑ ඇත්තටම. ඒ වුණාට මම ඒක මට හොඳටම දැනෙනවා මේ මොහොතේ එකයි දකින්නේ කියන එක. මේ මොහොතේ එක දෙයයි කියන එක. එතකොට ඔයාගේ ප්‍රැක්ටිස් කරනකොට මම කියන්නේ ඔයාගේ මේ එතන එතන සකස් වෙන එක අමතක වෙලා ගියොත් ඔයාට තියෙනවද ඇත්තට මෙහෙම කාලයක්? කාලය කියලා එකක් තියෙනවද? අවකාශය කියලා එකක් තියෙනවද? ඒවා එතන එතන අමතක මට ඒක තේරුන්නේ නෑ. ඒක කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ ඔයා ෆ්ලයිට් එක දැක්කා කියලා මතක තියාගන්නේ අමතක වෙලා යනවා ඒක. හරි. හරිද? ඒ වෙලේ අමතක වෙලා යනවා. ඊට පස්සේ ඔයා මේ අහස බැලුවා කියලා අමතක වෙලා යනවා. හරි. ඊට පස්සේ වහලවල් දැක්ක කියලා අමතක වෙලා යනවා. හරි. හරිද? ඒ අමතක වෙලා ගියොත් ඔයාට ඇත්තටම ඔයාට කියන්න බෑනේ මම මේක ඔයාට කියන්නේ දැක්කේ නැහැ කියලා තමයි. කිසි දෙයක්. මොකද දැක්කේ නැහැ කියලා කිව්වේ? ඒ කියන්නේ දැන් ඔයා ඉස්සෙල්ලාම දකින්නවනේ මේ ලයිට් එක දකින්නවනේ. ලයිට් දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ අහස දැකපු ගමන් ලයිට් එක දැකපු එක අමතක වෙලා යනවා. ඔව් ඒක මතක නෑ. ඔව් අමතක වෙලා යනවා. ඒ මොකද ඔයාට එතකොට තියෙන්නේ අහස විතරයි. ඔව්. හරිද? හැබැයි ලයිට් එක දැක්කා කියලා දැන් ඔයා මතක තියාගන්න ඕනේ. දැන් මතක තියාගත්තනේ. රයිට්. එතකොට තමයි කාලයට අහුවෙන්නේ. එතකොට තමයි කාලයට අහුවෙන්නේ. ඇයි? එතකොට තමයි ඔයා මතක තියාගන්නේ පළවෙනියට මම ලයිට් දැක්කා, දෙවෙනියට අහස දැක්කා, තුන්වෙනියට මේ වහලවල් දැක්කා කියලා. අනේ දැන් තමයි මම ඇත්තටම ඔයාගෙන් තමයි ඕක ඉගෙන ගත්තේ. මෙච්චර කල් වන්නේවට ඒ කාලය මේ කරන එක මට එකකින්වත් අච්චුන්නේ නෑ ඇත්තටම. ඔව් දැන් ඔයාගේ පුංචි කාලේ ඉඳන් ඔයා මෙහෙම ආවා මේ වගේ දේවල් මට වුණා, මේ වගේ දුක හිතෙන දේවල් වුණා, මේ වගේ සතුට හිතෙන දේවල් වුණා, මේ වගේ මතකයත් එක තමයි අපි කාලය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔව් කාලේ ඔයා ඔක්කොම තියෙන්නේ ඔයාගේ මතකෙකනේ තියෙන්නේ. දැන් ඔයාගේ අපි ඇහැට රූපයක් දකිද්දී ඒක ඒ මොහොතේ ඒක ඉවර වෙලා ඊළඟ එකට ওই වගේ ඔහම යනකොට අපිට දෙයක් හමු වීමකුත් නැහැ කාලෙකුත් නැහැ. ඔව් ඇත්තටම ඔයාට කිසිම දෙයක් හමු වෙලා නැහැ. බෑනේ නැත්තම්. ඔව් ඔයා අර මතකෙක ඔයාගේ හැමදේම තියෙන නිසා ගබඩා වෙලා ඔයාට කියන්න පුළුවන්කමක් තියෙනවා මට මේ දේවල් මම මෙහෙම ඇචීව්මන්ට් කරා මෙහෙම දේවල් මට දරුවෝ ඉන්නවා ළමයි ඉන්නවා. දැන් ඔයාගේ ජීවිතෙන් ඔයාගේ අම්මා කියන චරිතේ සම්පූර්ණයෙන්ම මකලා දානවා. හරිද? අම්මා ගෙදර ඉද්දි. හරිද? ඔයා ගාව ඉද්දි අම්මා කියන චරිතයේ තියෙන සියලුම දේවල් මකලා දානවා. දැන් ඔයා එතකොට ඔයාගේ ගෙදර එකට ඔයත් එක්ක ජීවත් වෙනවා. ඒ වුණාට මේ ගෑනු කෙනා කවුද කියලා ඔයා දන්නේ නැහැ. එහෙම මත අමතක කරලා දැම්මොත් එහෙම. අනිත් ඔක්කොම අඳුරනවා. එයාගේ පාට් එක විතරක් ඔයා දන්නේ නැහැ. එයා නිකන් ගෑනු කෙනෙක් විදිහට විතරනේ අපිට පේන්නේ. අමතක කරලා දැම්මොත් එහෙම යාව. හරියට නිකන් අම්මා මැරුවා වගේනේ. ඔයාගේ මතකෙන් ඔයාගේ දරුවෝ සම්පූර්ණයෙන්ම ඔයාගේ මතකෙන් අයින් කරලා දැම්මොත් ඔයාට නිකන් හරියට කියන්න පුළුවන් අපිට නිකන් ඔයාගේ දරුවෝ මැරුවා වගේ නිකන්. ඔයාට. ඇයි එදා ඉඳන් ඔයාට දුකකුත් නැහැ. හරිද? දුකකුත් නැහැ. ඒ මොකද ඔයාට දරුවෝ ඉඳලම නැහනේ. අමතක කරලා දැම්මොත් එහෙම. දරුවෝ හම්බුණා කියන එකත් දරුවෝ හිටියා කියන එකත් උස්මහත් කරා කියන එකත් සම්පූර්ණයෙන්ම ඔයාගේ මතක සටහන් වලින් අයින් කරලා දානවා. දැන් අනාගතේ එහෙම වගේ මැෂින් එකක් ආවොත් එහෙම අමතක කරලා දානවා. ඔව්. හරිද? ඉතින් ඔයාට දරුවෝ ඉඳලම නැහැ ඉතින්. එතකොට. ඔයාගේ ජීවිතේ දුකම හිතිච්ච දවසේ මේ මොහොතේ ඇත්තටම කිව්වොත් අපි අර ඔය ප්‍රැක්ටිස් එකේ ගියා නම් අපිට හමුවීමක් වෙලාම නැහැ. කාලය අහු වෙලත් නැහැ. ඒ වුණාට අපිට එතකොට මතකේ තියෙනවනේ. ඉතින් ඒකනේ වෙලා තියෙන්නේ නේද? ඒ මතකේ තියෙනවා. ඉතින් ඒක තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ නේද? ඔව් ඉතින් ඔයා ඒක දැනගන්න ඕනේ. මේ එහෙම මතකයක විතරයි තියෙන්නේ. හරිද? ඒ වුණාට ඒවා ඒ වෙලෙම එතනම නිරෝධ වෙනවා. නිරෝධ වෙනවා කියන්නේ සකස් නොවීමක් බවට පත් වෙනවා. හරිද? දැන් ඔයා ලයිට් කියලා ගත්තනේ ඉස්සෙල්ලා. ඒ ලයිට් ගත්තේ ඔයා කලින් මාත් එක්ක කතා කරගෙන හිටියේ. හරිද? ඔව්. කතා කරගෙන හිටියේ. එතකොට ඒ ලයිට් පහළ වෙලා තිබ්බේ නෑනේ. මට කියන්න ඕන වුණ නිසා ඔයා පහළ කරගත්තා. පහළ කරගත්තේ සකස් නොවීමක තිබුණේ ලයිට්. ඔයා නාම රූප දාලා ඒ සකස් නොවීමකින් ඔයා ලයිට් සකස් කරගත්තා. සිතක් විදියට.
සිතක් විදියට සකස් කරගෙන ඉවරලා ඔයා මට කිව්වා. කියලා ඉවරලා තව එකක් කියන්න කිව්වහම ඔයා ඊට පස්සේ තව එකක් අහස සකස් කරගත්තා. අහස සකස් කරගන්නකොටම අර ලයිට් ආපහු අර සකස් නොවීම බවට පත් වුණා. ඒක නිරෝධ වෙලා ගියා කියනවා එතකොට අපි. සකස් නොවීමක් බවට පත් වෙලා අර නිර්වාණයටම සකස් නොවීමටම දිය වෙලා ගියා එතකොට. එතකොට අර සකස් නොවීමෙන් ආපහු අහස පහළ වුණා. ඔයාට. ඔයා පහළ කරගත්තේ සිතක් විදියට. සිතක් විදියට පහළ කරගත්තේ. තියෙන අහසක් නෙවෙයි ඈ. තිබ්බ අහසක් නෙවෙයි. ඔයා දැන් ඔයාට සාපේක්ෂවනේ ලෝකෙ හැදෙන්නේ. ඔයානේ සිතකින්නේ ලෝකෙ අත්දකින්නේ. ඒ මොහොතේ දකින්න හරි ඇහෙන වෙලාවට තමයි මට ලෝකෙ හමු වෙන්නේ. මට ලෝකයක් හමු වෙන්නේ නැහැ. ඒ දේවල් ඒ වෙලාවට ඔයාට අවශ්‍ය නිසා ඔයා පහළ කරගන්නවා. ඒ පහළ කරගන්නේ සකස් නොවීමකින් තමයි පහළ වෙන්නේ ඔයාට. ඒකයි එකපාරකට එකයි පුළුවන් කියලා කියන්නේ ඒකයි මොකද එකම නිවනක් විතරයි තියෙන්නේ. එකම සත්‍ය ස්වභාවයක් තියෙන්නේ. ඒ සත්‍ය ස්වභාවය වහගෙන ඔයා අවිද්‍යාවෙන් නාම රූප දාගෙන දෙයක් පහළ කරගන්නවා දෙයක් විදියට. ඒ කරලා ඒ පහළ කරගත්ත දේ ඔයා මතක තියාගන්න. ඒ මොකද හේතු විදිහට මේ ඒ කියන්නේ දැන් මම කිව්වොත් එහෙම පෙනීම කියලා පෙනීම මේ පහළ වෙන්න ඇස ඕනේ ආලෝකය ඕනේ ශරීරය හොඳට තියෙන්න ඕනේ ඊට පස්සේ ඒ මොළයට ඒ සංවේදනා ගිහිල්ලා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේනේ පෙනීම කියන එක වෙන්න. හැබැයි ඔයා පෙනීම කියලා කියනකොට ඒ හේතු ටිකක් තියෙන්නේ සකස් නොවීමක. ඊට පස්සේ පෙනීම කියලා පෙනීම වෙන්න ඕන හේතු ටික මොනවද කියලා බලන්නේ ආපහු සිතකින්මයි. ඇයි පෙනීම සිද්ධ වෙන්න ඇහැක් ඕනේ කියලා කියන්නේ ඇහැ කියන සිත සකස් කරගෙන. ආලෝකය කියන සිත සකස් කරගෙන. ඔව්. ඒ ඔයාට සිතක් කරෙන්න වෙන කිසිම දෙයක් මේකෙදි සසරෙදි ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඔයා ඒ සිත කියලා කියන්නේ තියෙන දෙයක් නෙවෙයි ඒක මායාවක්. මාරූපමංච විඥානං කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ මායාකාරයක් කියලා කියන්නේ. ඒකයි මේ. සිත විතරයිද හමු වෙලා තියෙන්නේ. ඔයාට සිතක් කැරෙන්න වෙන කිසිම දෙයක් දැන් ඔයාගේ අත කැපිලා ඔයාට රිදෙනවා නම් ඒක සිතක් ඒක. හරිද? ඒ මොකද ඒ රිදීමට ඒක රිදෙන එක වෙන්න හේතු ගොඩක් ඕන වෙනවා. දැන් ඔයාට දතක් ගලවනකොට ඔයාට දැනෙන්නේ නැත්තේ මොකද ඔයාගේ ස්නායු හිරිවට්ටලා තියෙන්නේ. ඒ හිරිවට්ටපුවාම දත ගලවනක දැනෙන්නේ නැහැ. හරිද? එතකොට මොන හරි තද ගතියට අහු වෙනවනම් ඒ තද ගතිය කියන්නේ සිතක් ඒ හේතු ටිකක් අවශ්‍යයි ඒකට. උණුසුම කියන්නේ සිතක්. සකස් වීමක්. සීතල කියන්නේ ඒක සිතක්. ඒ දැනෙන එක. ඒක හොඳට දැනෙනවා මේ දැන් අපි කියමු සමහර වෙලාවට අපි වෙන කල්පනාවකිනකොට කවුරුහරි අපිට අණ ගැහුවා කියමු. ඉතින් ඇත්තටම අපිට ඇහිලා නැහැනේ. අපි ඒ කියන්නේ ඒ සිත අපිට ඒ වෙලාව ඒකට සම්බන්ධ වෙලා නැහැනේ. ඔව්. දැන් අර ඔයා මතකද ඉස්කෝලේ උගන්වනකොට දැන් පාඩම් කියලා දෙනකොට සමහර අපිට අමතක වෙන්නේ කියන ඒවා. හරිද? ඔව්. ඒ අමතක වෙන්නේ දැන් මම දැන් ක්ලාස් එකේ උගන්න ඉන්නකොට උගන්න ඉන්න ගාන හදන එක අහගෙන ඉන්න නැතුව කෙල්ලෙක් ගැන හිටියොත් එහෙම ඇත්තටම මම ක්ලාස් එකේ නෙවෙයි ඉඳලා තියන්නේ කෙල්ලත් එක්ක ඉඳලා තියන්නේ. එතකොට ඒ කෙල්ල විතරනේ මට මේ එකපාරකට එකයිනේ. ලෝකේ. ඕ එතකොට මට කොහොමත් ඒ ගානේ මම ඉඳලා නැහැ. ගාන ඉඳලා නැහැ. එතකොට මම ඉඳලා තියන්නේ දැන් ඔයා මෙතන දැන් ඔයාට පොළව පහළ වෙලා නැහැනේ තාම. පොළව කකුල් දෙකට දැනෙන්නේ නැහැනේ. හැබැයි උන් දැන් දැනෙනවනේ. දැන් කියනකොට. ඕ ඉතින් ඒක තමයි වැඩි. ඒ කියනකොට තමයි පහළ වෙන්නේ. දැනෙන්නේ ගන්නේ එතකොට. එතකන් දැනෙන්නේ නැහැනේ. ඒ කියන්නේ හැම වෙලාවකම අපිට ලෝකයක් පහළ වෙන්නේ මේ අපේ සිහිය පවත්වන මොහොතේ. ඔව්. එතකොට ඒක ඇත්තටම එතන හමු වෙලත් නැහැ. ඉතින් ඇහැට කියනකොට එතන හමු වීමක් නැහැ. ඉතින් ඒක හරි පුදුම මායාවක්. ඉතින් ඒක හිතා ගන්නත් බැහැ. ඉතින් මේ වගේ දෙයක් මේ මොනතරම් කිසිම වරදක් නැතුව කොහොම නිකන් හරි ලස්සනට සිද්ධ වෙලා තියෙනවනේ නේද? ඔව්. ඉතින් සකස් නොවීම සකස් වීමක් කරගන්නවා. ඊට පස්සේ ආයෙ ඒක සකස් නොවීමක් වෙනවා. එහෙම මේ නිවනම තමයි වහගෙන ඔය නාම ඒ කියන්නේ නිර්වාණය ඇතුලේ නාම රූප කියන ඒවා නැහැ.
නිර්වාණය දැන් ඇතුළට ඔතන එකක් තියෙනවා මහේෂ් දැන් මම මේ අපේ හිත හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා දැන් බණ අහලා දැන් අපි කියමු දැන් මේක මෙහෙමයි කියලා අපි අවබෝධයකට ආවා කියලා ඒ මොන අවබෝධයකට ආවත් අපි බලාපොරොත්තු වෙනවා මොනවා හරි ලොකු විපර්යාසයක් වෙලා තමයි මේ නිවන වෙනවා ඇත්ත කියන නෑ එක නෑ නිකන් ඒ කියන්නේ අර ඒ වගේ අපේ මේ හිත මේ නිකන් හැම වෙලෙම හිතනවා නෑ මේ ඊටත් එහාට තව මොකක් හරි ඇති දැන් බණම අහනවා දැන් මට වෙලාවකට හිතෙනවා අනේ දැන් නම් ඇති ඇහුවා කියලා නිකන් එච්චරට මහන්සි ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ දැන් ඉවරයක් නැතුවම අහන්නේ ඒ කියන්නේ සමහරවිට මට මගේ පුතා කියලා කියනවා අම්මා චුට්ටක් ඔක්කොම නවත්තලා පොඩ්ඩක් ඉන්නවද එතකොට අම්මට ඒක හම්බ වෙයි මේ පොඩ්ඩක් ඉතින් ඇත්තටම ඒකයි කියපු කතාව ඇත්තටම හරියටම හරි ඔයා සම්පූර්ණම මේ ඔය දඟලන එක පොඩ්ඩක් නතර කරා නම් හරිද අන්න ඒක දඟලන එක නතර කරලා ඔයාට පුළුවන් නම් ඔය සියලුම දේවල් පැත්තකට දාලා පොඩ්ඩක් සංසුන් වෙන්න ඔය ශරීරය කියන එකත් පොඩ්ඩක් පැත්තකින් තියලා නාම රූප කියන එක මං කියන්නේ සම්පූර්ණ පැත්තකට දාලා කිසිම දෙයක් නොවී ඉන්න පුළුවන් නම් බිඳුව වෙලා ඉන්න පුළුවන් නම් බලන්න කොච්චර සහනයක්ද කියලා ඇත්තටම කොච්චර සහනයක්ද පුළුවන් ඉන්නේ දැන් බලන්න එක ගැන හිතද්දිත් කොච්චර සහනයක්ද කියලා බලන්නකො හරිද අනිවාර්යෙන් කිසිම දෙයක් ගන්න නැතුව මගේ ළමයි හරි මේ දෙමව්පියෝ හරි හස්බන්ඩ් හරි කිසිම දෙයක් නැහැ මමත් නැහැ මගේ ශරීරයත් නැහැ මට වැඩක් නැහැ ඒවා ඇත්තටම මේ නිකන් සිතිවිලිනේ නාම රූපනේ ඔක්කොම සිතිවිලි මට වැඩක් නැහැ ඒක මට නිකන් නිදහසේ ඉන්න දෙන්න නිදහසේ මට බින්දුව වෙලා ඉන්න ඕනේ මට මගේ ඇත්ත ස්වභාවය බවට පත් වෙලා මට ඉන්න දෙන්න හරිද මට කිසි දෙයක් පටන් ගන්න ඕනේ නැහැ මට මේ ඉන්න විදිහට ඉන්න දෙන්න හැබැයි ගොඩක් වෙලාවට මට හිතෙනවා ඉන්නවා මම ඒ වගේ කියන්නේ ඔය රැට එහෙම මේ මුකුත් හිතන්නේ නැතුව ඔහේ ඉන්නවා සමහර වෙලාවට මම දන්නෙත් නැහැ ගොඩ වෙලා ගිහිල්ලා මුකුත්ම නැතුව ඉඳලා තියෙනවා මේ හරිම ඒක කියන්න බැරි සැනක් ඇත්තටම කිව්වොත් මේ කියන්නේ පෙනිලත් නැහැ ඇහිලත් නැහැ දැනිලත් නැහැ නිකන් ඔහේ ඉන්නවා වගේ එකක් ඒකයි මම මේ කියන්නේ අර මේ වර්තමාන මොහොතට පත් වෙන්න කියලා කියන්නේ මොකද මේ වර්තමාන මොහොත ඇතුලේ කිසිම දෙයක් ඔයා සිතිවිලි විදිහට දෙයක් විදිහට හදලා ගන්න නැතුව ඒක දිහා ටික වර්තමාන මොහොත බවට පත් වෙලා වර්තමාන මොහොත කියලා කියන්නෙත් නැතිව හරිද නිකන් ඔහේ දැන් පෙනීම කියන එක කියන්නෙත් නැතුව අර දාරුචිය බාහියට කියනවනේ දැක්ක විතරයි ඇහුණ විතරයි දැනුණ විතරයි හිතෙන දේවල් හිතුණා විතරයි ඒ කියන්නේ දකින දේවල් දැකීම කියලා නාමය කියන්නේ දැක්ක විතර කියලාවත් කියන්නේ අඩුම තරමේ. ඒක මොකද වැඩක් නෑ. මොකටද මම කියන්නේ ඒක? හරිද? දැක්ක විතර කියලා එහෙම කියන්නේ ඒක වැඩක් නෑ. හරිද? දැකීම කියලා කියන්නේ දැනීම කියලා කියන්නේ ඒවට මේ කමෙන්ට් දෙන්නේ අර්ථ දෙන්නේ නෑ සංකල්ප හදන්නේ නෑ. හරිද? ඒ තියෙන දේ ඒ විදිහට ඒ තියෙන ඇති සැටියෙන් ඒකේ ඇත්තම ගුණය හරිද? ඒක තියෙන්නේ සකස් නොවීමේ ගුණයක් නේ තියෙන්නේ. ඔයා ඒකට ඉන්ටර්ෆියර් වෙන්නේ නෑ මේ බලෙන්. ඒ ඇත්ත ඇති සැටියෙන් ඒ බවටපත් වෙනවා. ඒ බවටපත් වෙලා තමන්ගේ ශරීරයත් නිකන් පෙනීමක් විතරයි, ඇසීමක් විතරයි, දැනීමක් විතරයි, සිතීමක් විතරයි. හරිද? ඒ ටිකවත් කියන්නේ නැතුව ඒ ස්වභාවය බවට පත් වෙනවා මේ වෙලාවේ. ඉතින් ඒක තමයි නිදහස. ඒක තමයි ගැලවීම. ඊට පස්සේ ඔයාම කල්පනා කරලා බලන්න. ඔයාම කල්පනා කරලා බලන්න ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙන්නේ කොහොමද කියලා ඔයා හැමදේම හරිද? ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා. මේ ඉන්නේ මගේ දරුවෝ. හරිද? මෙයාලට මං ආදරේ. මෙයාලට මම මෙහෙම සලකලා තියෙනවා. මුන් මට සලකන්න ඕනේ. මේව සලකවුවේ නැත්තම් මම මෙච්චර කරලා තියෙනවා මේ විදිහට සලකන්න ඕනේ. මේ එක්ක සලකන්න නැතුව ඉන්න ඕනේ. ඒ සලකවුවත් එකයි නැතත් එකයි. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. මෙයාට මම මෙහෙම සලකලා තියෙනවා. මෙයා මට මෙහෙම කරන්න ඕනේ. මෙයා වෙන ගෑනු පස්සේ යන්න හොඳ නැහැ. මේ ඉන්නේ මගේ දෙමව්පියෝ. මේ දෙමව්පියෝට මම මෙහෙම සලකලා තියෙනවා. මම නැත්තම් සලකලා නැහැ. කරා මදි. හරි. එහෙම හරි මේ මම වැඩ කරන තැන ඒකලා ඔහොම හදලා ඔයා එහෙම නෙමෙයිද දුක ඇති කරගන්නේ ඊට පස්සේ මොනවා හරි මේ ලෙඩක් දුකක් හැදෙන්න හොඳ නැහැ ඇති කරගන්නේ නැහැ හරිද ලෙඩක් දුකක් හැදෙන්න හොඳ නැහැ මට ඕනේ මගේ නිදහස හොයාගෙන යන්න ඔව් ඒක දැන් ඒකත් බලන්නකෝ දැන් ඒකත් බලන්න ඕනේ
දැන් මට දැන් මේ මෙහෙම ඉන්නවා එකක මට මේ ගැලවීමක් කියලා තියෙනවා නිවනක් කියලා එකක් තියෙනවා ඒක මට හොයාගන්න ඕනේ මම මේක මට තේරෙන්න ඕනේ හරිද මට නිවන මේක මැරෙන්න කලින් තව ආත්ම භාවයකට යන්න කලින් මේ නිර්වාණය කියන එක හොයාගන්න ඕනේ තවත් මේ දුකේ ඉන්න බෑ මට හරිද ඊට පස්සේ නිර්වාණය කියලා එකක් තියෙනවා ඊට පස්සේ නිවන් දැක්ක නැත්නම් ආයෙ ඉපදෙනවා පව් කරොත් අපාය යනවා පින් කරොත් දිව්‍ය ලෝකයට යන්න පුළුවන් හරිද ඒත් ඒකත් සසර හරිද ඔය කොහෙන් අල්ලගත්තත් ඔයා අහුවෙලාමයි ඔයා සංකල්ප හදනවා නම් ඔයා අහුවෙලාමයි ඒකයි මං කියන්නේ ඒකද ඔයාට වටින්නේ අහුවෙලා මුකුත් නැතුව ඉන්න එක තමයි මං හිතන්නේ අහු නොවීම නේද මේක මං කියන්නේ පටන් ගන්න එපා කියලා එකයි මම මේ කියන්නේ සංකල්ප පටන් මේ දෘෂ්ටිනේ ඔය තියෙන්නේ ඔව් නිකන් දෘෂ්ටි කියන්නේ ඔයා අවබෝධයෙන් හිටියම හරි නේද දෘෂ්ටිනේ ඔය හිතන්නේ දෘෂ්ටි කාන්තාරයක් කියලානේ මේක කියන්නේ හරිද මේ නිකන් මේ මහා නිදහස් කියන්නේ මේ මුළු නිර්වාණය විතරයි තියෙන්නේ නිවනක් විතරයි ගැලවීමක් කොහේ බැලුවත් තියෙන්නේ නේද මම නිවන කියලා කියන්නම ආසත් නැත්තේ ඒකයි ඒ නාමයක් මම කියන්න කැමති නෑ ඒකට ඒ කිව්වහම ඒක හරිම අපිරිසුදු වෙනවා ඒ කියපුවාම ඒක ඒ තරම් සුපිරිසුදු පාරිශුද්ධ දෙයක් ඒකයි ඒකට වචන කියන්න බෑ වචන දීපු ගමන් ඒක අතුරුදහන් වෙනවා අර චුල්ලපන්තක හාමුදුරුවන්ට අර මේ දෙනවනේ රෙදි කඩක් සුදු පාට එයා ඒක අතුල්ල මේ භාවනා කරනවනේ ඊට පස්සේ එයා බලනවනේ සුදු රෙදි කඩ මේ මම අතුල්ලන්න ඒක කිලිටි වුණා කළු පාට වුණා කියලා ඒක තමයි දැන් ඔයත් ඒක තමයි දැන් ඔයත් ඔය කරේ සුදු පාට කොලේ සුදු පාට රෙදි කඩ තිබුණේ කලින් ඒ තැනටත් ඒ සුදු පාට නැති වෙලා නැහනේ කළු වුණාට ඇතුලෙන් තියෙනවනේ ඒ අල්ලන්න ඉතින් ඔයාට කුණු ගෑවෙන එක තමයි වෙන්නේ එතකොට එතන මේ අල්ලනවා කියලා කියන්නේ මහේෂ් මේ අවිද්‍යාවෙන් මේ කියලා කියන්නේ නාම රූප කරගන්න ඒ නාම රූප කරන එක. ඒ කියන්නේ දැක්ක තැන දැකීම නවත්තලා ඒක නෙමෙයිනේ. ඒ කියන්නේ නාම රූප තුලින් ලෝකෙ දකින්න එකනේ. ඒ කියන්නේ මෙහෙමයි. නාම රූප දැන් නාම රූප ගන්න නැතුව අපිට මේ ලෝකේ ජීවත් වෙන්න බෑනේ. හරිද? අපි දැන් කරන්නේ අපි මොකද කරන්නේ? අපි මේක නිරෝධයක් විදිහට තමයි ජීවිතය ගත කරන්නේ. ඒ කියන්නේ මේ ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නවා. ඒ කියන්නේ මේ අවබෝධය යටින් තියාගෙන සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ජීවත් වෙනවා. ඒ කියන්නේ මේක දැන් ඔයා දැන් දන්නවනේ දැන් සකස් වෙන යම් කිසි දෙයක් දැන් අර ඉස්සලා මේවට මම පෙන්නුවේ මේ එතන ඒක ඉවරයක් වෙච්ච හැටි සකස් වෙච්ච නැති හැටි ඔය සකස් වෙච්ච නැති හැටි මතකයක විතරක් තියෙන හැටි ඒ දේවල් හරිද එතකොට ඔයා බලන්න ඕනේ මේ මොහොතේ මේ මෙතන සකස් වෙන දේවල් එහෙම කතන්දරයක් විදිහට සැකසීලා තියෙන්නේ නැහැ ඒක ඔයා දකින්න ඕනේ දකින්න ඉතින් ඒක මහා ලොකු කල්පනාවෙන් ඉන්නවනම් හරි නේද? ඔව් ඒ කියන්නේ මහා ලොකු ඒ කියන්නේ හැමතිස්සෙම එහෙම ඉන්න ඕනෙත් නැහැ. මතක් වුණාම විතරක් බලනවා. මතක් වුණාම විතරක් බලනවා. ඒක ඉතින් මේ නැත්තම් ඒකත් ලොකු ප්‍රෙෂර් එකක් වෙනවා. ඔව් ප්‍රෙෂර් එකක් වෙනවා. ඒකට දැන් මම ඒක හරි. ඒක මේ ඒ වෙලේ මතක් වෙන වෙලාවට විතරක් බලන්න පුළුවන්. මේ අමතක වුණාම අමතක වෙන්න දෙනවා. වැඩක් කරනකොට කොහොමද අමතක වෙනවා. ඊට පස්සේ ආයෙ මතක් වුණාම ආයෙ බලන්න. ඒ මොකද එහෙම අමතක වෙච්ච අතීතයක් කියලා එකක් නැහැ. අතීතය ආපහු තියෙන මතකෙකමයි. ඒකයි මේකේ කේස් එක. මිනිස්සු දැන් කනගාටු වෙනවනේ අතීතයක මේ අයියෝ මට අමතක වුණා මේක මේ නිරෝධය මට දැක ගන්න බැරි වුණා කියලා. හරිද? එතකොට ඔයාට බලන්න තියෙන්නේ මේ දේවල් කිසි දෙයක් එහෙම මේ එකම විදිහට තියෙනවා සැකසিলা. මේ පොල් ගහ කියලා බල්ලා දිහා බලනකොට පොල් ගහ ඉවරයි. මතකයක විතරක් තියෙනවා පොල් ගහ දැක්ක කියලා. බල්ලා දිහා බලලා වාහනයක් දිහා බලනකොට වාහනේ තියෙනවා බල්ලා නැහැ. අන්න ඒ වගේ. දැන් ඇහෙනකොට පේන්නේ මේ මොහොතේ සකස් වෙන්නේ නේද? මේ මොහොතේ සකස් කරලා ඔයා පරිහරණය කරනවා මේ දේවල්. ඇත්තටම දැන් ඔයාට ඕන නම් ඒ කිසිම දෙයක් දැන් මේ පේන වැහෙනවා දැනනවා හිතෙනවා. හරිද? හැබැයි ඔයාට එහෙම ඉන්නත් පුළුවන්. දැක්කා විතරයි. ඒ කියන නාම රූප දෙන්නේ නැතුව ඕන්නම් අර ස්වභාවයේ බවට පත් වෙලා ඉන්න පුළුවන් ඕන්න. හැමතිස්සෙම බෑ. මොකක් හරි දැන් වැඩක් කරන්න යනකොට ඒකට සකස් වෙනවනේ. සකස් කරගන්න වෙනවනේ.
දැන් මම ඉන්නේ එහෙමයි. දැන් මට මොන හරි වැඩක් කරගන්නකොට ඒක සකස් කරගෙන කරගන්නවා. එහෙම නැති වෙලාවට අර විදිහටත් ඉන්නවා. ඊට පස්සේ ඒක මේ සිහියෙන් ඉන්න ඇත්තට මමත් ඒක නිකන් try කරා. නෑ ඔයාට සිහියෙන් බලෙන් ඉන්න දෙයක් නෑ. සිහිය කියන එක බලෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. සිහියෙන් තමයි ඔයා කොහොමද ඉන්නේ. ඔව් නෑ බලෙන් නෙමෙයි ඇත්තට මෙහෙම ටිකක් මං ඉන්න පුරුදු වුණාම මට දන්නේම නැතුව මට ඒ මොහොතේ දකින්නකොට ඇහෙනකොට එහෙම මට පොඩි නිකන් මට හිතුණා ඒක නිකන් සාමාන්‍ය දෙයක් වගේ වේගෙන එනවා වගේ නිකන් කියලා නිකන්. මේමයි ඉතින් අර සිහිය කියලා සිහිය අමුතුවෙන් පවත්වන්න දෙයක් නැහැ. සිහිය කොහොමත් ඔයාට තියෙනවා. සිහිය තමයි ඔයා කියන්නේ. හරිද? දැන් ඔයා මැරිලා නැහැ. ඔයාට පණ තියෙනවා කියලා දන්නේ ඔයාට සිහිය තියෙන හින්දානේ. සිහිය තියෙන හරිද? එතකොට ඔයා දැන් පොල් ගහ දිහා බලනකොට ඔයා පොල් ගහගෙන සිහියයි. ඒකයි ඔයාට පොල් ගහ පේන්නේ. හරිද? එතකොට සිහිය ඇත්තරම මේ සිහිය තමයි නිර්වාණයට ඇතුල් වෙන දොරටුව. හරිද? එතකොට ඇත්තරම සිහියම තමයි නිවන බවට පත් වෙන්නේ අන්තිමට. හරිද? ඒ කියන්නේ ඔයාට සිහිය නැතුව කිසි දෙයක් කරන්න බෑ. මේ හැම දෙයකටම සිහිය කියන බෑග්ග්‍රවුන්ඩ් එකේ තමයි හැමදේම මේ ඔයාට පහළ වෙන්නේ. ඔයා දැනගන්නවා කියලා කියන්නේ දන්නවා. ඒ කියන්නේ දැනුවත් ස්වභාවයක් තියෙනවා. දැන් මේක ඒක ඇත්තට වචනයක් නැතුවත් ඒක ගන්න පුළුවන්. දැන් පෙනීම කියන වචනේ නැතුව ඒකට සිහියක් තියෙනවනේ. තිබුණේ නැතත් පෙනීම කියන වචනේ ගත්තේ නැතත්. ඔව් ගත්තේ නැතත් සිහිය තියෙනවනේ එතන. ඒක හැමතැනම තියෙන සිහියක් තමයි තියෙන්නේ ඇත්තට. ඒ සිහිය කියන වචනේත් සිහිය නෙවෙයි. ඒ සිහිය කියන වචනේ කියන්නේ නැතුවත් නැතුව ඉන්නනේ. නාම රූප ගත්තාම ඊට පස්සේ ඒක දෙයක් බවට පත් වෙනවා. ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ මොන දේත් නාම රූප කරපුවාම සෙපරේට් වෙනවා නිර්වාණය. හරිද? ඒ නාම රූප අයින් වෙච්චාම මෙච්චර දවස් නාම රූප වෙලා තිබ්බ දේවල් නිර්වාණය බවට පත් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම උතන ලොකුම කතන්දරේ තමයි නාම රූපනේ. නාම රූප සහ මේ දෙයක් කරගැනීම. දේවල් දෙයක් විදිහට ගන්න එක. දෙයක් විදිහට. ඒ කියන්නේ මට පේනවා මට ඒ වගේ හිතන එකනේ. සකස් වීමනේ. දැන් එක සකස් වීම වුණත් අර එක දෙයකින් එකක් දකින්නවා කියන තැනදීම ඒක හොඳටම මේකයි ප්‍රත්‍යක්ෂයනේ මේක මේ මුකුත්ම සකස් වීමක් නැහැ කියන එක. ඒ කියන්නේ අපේ ආයතන 6 ගත්තාම එකකට එක මොහොතක ගත්තාම එතන ඇත්තටම සකස් වීමක් නැහැනේ. ඔව්. ඒ කියන්නේ ඔයාට ගැලවෙන්න තියෙන්නේ මේ ඔයාගේ ලෝකෙන් ඔයා විතරයි මේ ලෝකේ ඉන්නේ. අපි ඔක්කොම ඔයාගේ සිතිවිලි. හරිද? ඔයත් ඔයාගේ සිතිවිල්ලක්මයි සිතක්මයි. එතකොට මේ අනිත් ලෝකවල ඉන්න මිනිස් මේ ඔයා වගේ තවත් ගොඩාක් කට්ටිය ඉන්නවා මෙහෙම නිවන් දකින්න ඕම එහෙම බෑ ගන්න මේක. මේක ඔයාගේ පැත්තෙන් තමයි ගන්න ඕනේ. මේ අපි හැමෝම ඇවිල්ලා ඔයා ඉතින් කතා කරන්නේ නැතුව එහෙම කතා කරන්නේ නැතුවත් බෑ නේද? දැන් එහෙම නෑ එහෙම ඉන්න ඕනේ නෑනේ දැන් ඉතින් දැන් මේ සාමාන්‍ය මිනිහෙක් විදිහට ජීවත් වෙනවා. හැබැයි මේ අවබෝධය ඉතින් ඒකට ඇතුලෙන් තියෙනවනේ. මොකද්ද මේ වෙන්නේ කියන්නේ? ඇතුලෙන් තියෙනවානේ. ඔව්. ඒක. අනේ thank you අනේ ගොඩාක් පිං. මට මං කලිනුත් හිතුවා ඇත්තටම මේක දවස් මං වාගේ මුලටම වැඩසටහන